කවුරුත් වැඩන්නේ අදාළම නැති දේවල් මට තේරුමක් නෑ උඹ කියන පදේ අරන් මම නටන්නේ නෑ ඒත් මංගන්නේ මං උඹේ පාරේ කවුරුත් අදාළ නෑ DKM දැන් කියලා අලන්නේ අද මං උඹේ ඇඟේ නිල. Hello everyone, this is the DKM Rologs episode 13th. Back in CMB, West Coast. ශානගේ ෆයිට් එක බලලා ඊට පස්සේ යනවා බෙහෙත් කොන්සර්ට් එක. බලමු මොකද වෙන්නේ කියලා. කොළඹ ඇවිල්ලා. ඉතින් අපි මෙහෙම යද්දී මම දැක්ක මගේ ඩ්‍රීම් කාර් එකක්. මම Range Rover එකේ තියෙන අලුත්ම version එක දැක්කාට පස්සේ පිස්සු හැදෙනවා මං ගන්න ඒක පිටිපස්සෙම කියලා නතර කරා. full ආතල් කලර් එකත් එක්ක පට්ට ලස්සනයි. ඊට පස්සේ දැන් මේ යන්නේ රාජගිරිය පාලම උඩින්. ඉතින් මේවල තමයි අපි හැමදාම ගියේ දැන් ඉතින් හිරිකැටි ඉන්නේ දැන් අවුරුදු දෙකක් විතර වගේ දැන් හිරිකැටි ඉන්නේ. හැබැයි ඉතින් මේවල තමයි අපි ඔක්කොම ගියේ ස්ටුඩියෝ එක තියෙන්නේත් ඔතන පල්ලෙහා යකාගේ හැමදාම ඉතින් ඔන්න ওই ටිකේ ඉතින් රවුන්ඩ් ගැහුවා ඒ දවස්වල අනිවාර්යයෙන්ම කොළඹ ගියොත් ඉතින් මේ පැත්තට යවෙනවමයි. ඉතින් මේ ඔය ඔක්කොම කරන්න කලින් මගේ ගර්ල් කිව්වා යාර පොඩ්ඩක් පිටකොටුවට යන්න ඕන කියලා. එයාගේ මොකද්ද පූල් සීන් එකක් ගන්න කියලා අපි පිටකොටුව පැත්තට ගියා. පට ලස්සනයි පිටකොටුවත් අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් කාලයකට පස්සේ ආවට පස්සේ මම ඉතින් අර ඔක්කොටම යන්න ඉතින් ෆුල් එස්පෝස් යනගෙන ආවේ. රෑටත් මාර ලස්සනයි පිටකොටුවද අපි වැඩි ඉවර වෙලා රෑ තමයි ගියේ. ඉතින් අපි තහමාට විතර වගේ තමයි ගියේ ශානගේ මැච් එක බලන්න. රොයල් මාසරේනාගේ තමයි තිබ්බේ. ඉතින් මේ වගේ ෆයිටර්ස්ලා රෙඩි වෙනවා ෆයිට්ස් අපි ගොඩක් අපි එන්ජොයි කරා අපි බලුවා. ඉතින් ලස්සනයි ගොඩක් සතුටුයි මේ වගේ කල්චර් එකක් ඉන්නේ ඉස්සරහට එනවා කියන එක. මොකද UFC තියෙන අය වලින් හැම රටේම ෆයිටර්ස්ලා ඉන්නවා. ඉතින් මේ වගේ දෙයක් ඉස්සරහට එනවා කියන එක. ඉතින් මම ගියා ශානට සපෝට් කරන්න තමයි දැන් ගියේ. ශානගේ වෝකවුට් එක මම කරේ. සමහර කට්ටිය දකින්න නැති වෝකවුට් එකේ මම ස්මැක් දැට් එක කිව්වා. ඊට පස්සේ මේ වගේ ශානගේ මැච් එක පටන් ගන්නවා. අපි ඉතින් ආයි ෆුල් ෆෝම් එකේ ඉන්නේ. ආයි කෑ ගහලා කරනවා ඔක්කොම ටික උඩ සපෝට් එක දෙන සීන් එක තමයි මම නම් ගියේ ගිය පාරත් එහෙමයි. ශාන
fight. Let's go, Shano! Running. Let's go, Shauna! Let's go, Shana! And so far he is winning. ඊට පස්සේ ඔන්නෝම ශානගේ මැච් එකකින් ඉවරනොස් පුරුදු පරිදි අපේ ශානා චැම්පියන් කෙලින්ම එකට ෂොට් එක දෙන්න දෙන්නේ නැහැ ඌ ෂොට් එක වුණත් නිසා පේනවා පුස්සලා කට්ටියට වෙන්නවා කවුද ඩයල් එක අඩෝ කියලා. ඉතින් ওই මැච් එකට පස්සේ ශානාගෙන් මම අඳුරගත්තා ඔය යාළුවෙක් ඉන්නවා බ්‍රයන් කියලා. ඉතින් බ්‍රයන්ගේ මැච් එක ඊට පස්සේ තිබ්බා. ඉතින් අපි ඒකටත් හිටියා. ඒ මැච් ටික වෙද්දි සාමාන්‍ය 12 මාර්තර වගේ ඇති මේ රෑ ඉතින් ඊට පස්සේ බ්‍රයන්ගේ මැච් එකත් බලන්න ඕන නිසා මේ අපි එහෙම මිටියා ශානාගේ මැච් එකට උනාට පස්සේ මේ බ්‍රයන්ට හම්බුණා කොනන්න ෆුල් චා මේ අවුල නැහැ ඉතින් ඒත් ඒ වගේම බ්‍රයන් වින් එක අරගත්තා. Let's go, Brian! ඊට පස්සේ ඔන්න ඔය වගේ ඉතින් බ්‍රයන් වින් එක අරගත්තා. ඒක ඉවරලා පරක් වෙලා තමයි මම බෙහෙත් කොන්සර්ට් එකට ගියේ. කට්ටිය ඒතර ඉවරයි බඩ. ක්ලේවා විතරයි හම්බුනේ දැනට. කමක් නැහැ. ඉවරලා තමයි ආවේ. ගම් දෙයක් නැහැ. පොලිසියෙන් ඇවිල්ලා නවත්තලා. එනවනේ කොල්ලෝ හැමදාම. පොලිසියෙන් ඇවිල්ලා ඔක්කොම නවත්තලා දෙන්නේ. කොල්ල පාරේ අමාරුවෙන් ඉන්නවා. තේනානේ හිප් හොප් සීන් එක වෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔය වගේ ගියාම මම කොස්තාට මම කෝල් කරාම කොස්තා කිව්වා මෙන්න මෙහෙම මේ ඉන්නවා මෙන්න එතනට වරෙන් සෙට් වෙන්න කියලා. ඊට පස්සේ ගියා බස්තලාව සෙට් වෙන්න. ඊට පස්සේ අපි රෑ හැම පෙපමින් කැෆේ එකෙන් කාලා ඊට පස්සේ නිදාගන්න කියලා අනිත් දවස් උදේ හැරලා මම මාළන්ගේ බබාලා දෙන්නට තෑගි දෙයක් ගෙනලා දුන්නා. මොකද ඒගොල්ලන්ගේ මේ 2 years birthday එක තිබ්බා.
මේ මාසකට කලින් මට ඉතින් මුකුත් දෙන්න බැරුණා. ඊට පස්සේ ඒකත් දීලා ඊපස්සේ අපි ඉතින් හවස සුප්‍රති පරිදි මගේ යාළුවෝ සෙට් එකත් එක්ක සෙට් වුණා. ශානත් මැච් එක කරලා දැන් ෂොට් එකක් දාලා ආතල් එක ඊට පස්සේ ආයි හිරිකැටියට